නිර්මාණාත්මක සන්නිවේදනයේ මහජන සම්බන්ධතා හා සිද්ධි කළමනාකරණය, සංවර්ධනය සඳහා සන්නිවේදන ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය, සමකාලීන මාධ්‍ය ප්‍රවණතා වගේම සන්නිවේදන සමීකරණ කියන ශීර්ෂපාඨ 6 යටතේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනයට අදාළ කණු පෙළගස්සලා තියෙන පොතක් විදිහට සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය දෙක කොටස කියන මේ පොත හඳුන්වලා දෙන්න පුළුවන්. උසස් පෙළ 13 ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුව නිහල් රංජිත් ජයතිලක මහතා විසින් මේ පොත රචනා කරලා තියෙන්නේ ඉහළ ප්‍රමිතිකරණයෙන් යුක්තවයි. උසස් පෙළට වගේම අනෙකුත් විභාග සඳහා නිර්දේශ කරලා තියෙන මේ පොතේ විෂය නිර්දේශයට අමතරව අතිරේක කණු රැසකුත් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම විශේෂ ක්ෂේත්‍රයට අදාළ සිද්ධාන්ත, න්‍යායාත්මක වගේම ඓතිහාසික සහ ප්‍රායෝගික කණු රැසකුත් මේ පොතට අන්තර්ගත කරලා තිබීම මේ පොතේ දකින්න පුළුවන් විශේෂත්වයක්. පිටු 400කින් යුක්ත මේ පොත පරිශීලනයට පහසු ආකාරයෙන් රචනා වෙලා තියෙන ඔයව උසස් ප්‍රතිඵලයක් කරා රැගෙන යන හැකියාව ලබා දෙන හොඳ අත්දැකීමක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.